අම්මලා ඉන්නකම් අගේ තේරෙන්නේ නැහැ. කොච්චර තේරෙනවා කිව්වත් තේරෙන්නේ නැහැ. මේ වෙනස මම තේරුම් ගන්න උදාහරණයක් කියන්නම්කෝ. මම දැකලා තියෙනවා දෙමව්පියන්ගේ මලගෙවල් වල ගොඩක් දරුවෝ අඬන විදිය. මම දැකලා තියෙනවා. අඬන්නේම ඒ අම්මා Tamanට කළ උපකාර සිහි කර කර. අනේ මගේ අම්මා දැන් නෑ සර්. මින් පස්සේ කොහොමද සර් කවුද සර් මට උදේට ඇහැරවන්නේ? අනේ මගේ අම්මා ඉන්නකම් මගේ ඔළුව අත ගාලා හරි ළඟට ඇවිල්ලා ඇහැරවනවා සර්. බත් එක බැඳලා දෙනවා සර්. ඒක අඬනවා. දැකලා නැද්ද? මලමිනිය ළඟට ගිහින් බදාගෙන වැළපෙනවා. කවුද අම්මේ මින් පස්සේ මට ඉන්නේ? කවුද මට ඉන්නේ කියලා. බොහෝ අම්මලා මන් දැකලා නැහැ. දරුවා කළ උපකාර සිහි කර කර අඬනවා. මන් දැකලා නැහැ. මේක තාත්තලට ගලපගන්නේ. තාත්තලත් එහෙම තමයි. තාත්තලත් එහෙමයි. දෙමව්පියෝ දරුවෙක්ගේ වියෝගදී අනන්නේ කරපු උපකාර සිහි කර කර නෙමෙයි. උඹලගේ උපකාර එයාට තඹ දොදිරෝල් වැඩන්නේ. උපකාර බලාගෙන උඹලව ඇතිදැඩි කරනවා නෙමෙයි පුතේ. අම්මා තාත්තලා මගේ පුතාලව ඇතිදැඩි කරලා තියෙන්නේ උපකාර බලාගෙන නෙමෙයි. උපකාර බලාගෙන දරුවෝ හදන්නේ කිසි දෙමව්පියෙක්. කිසි දෙමව්පියෙක් හදන්නේ දරුවෝ උපකාර බලාගෙන. දරුවෝ අනාගතේ Tamanට සලකයිද සලකන්නේ නැද්ද රටයයිද ආය ලංකාවට එන්නේ නැති වේද ඒවා බලලා නෙමෙයි සලකන්නේ. දෙමව්පියෝ ඇතිදැඩි කරන්නේ දරුවෙක්ව සෙනෙහස පුරව සෙනෙහස් කඳු ගගහ තමයි දරුවෝ හදන්නේ. සෙනෙහසමයි වෙන කිසි දෙයක් නෙමෙයි. මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න අය අතරින් ජීවත් වෙලා ඉන්න ගිහි අය අතරින් Tamanට දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතිව දාරක ස්නේහයෙන් කවුරු හරි කෙනෙක් Tamanගේ තව කෙනෙක්ව පෝෂණය කරනවා නම් ඒ දෙමව්පියෝ. තාත්තලා අම්මලා කියලා නැද්ද? අපිට නම් කමක් නැහැ අපේ කාලේ ඉවරයි. උඹ කොහොමද ජීවත් වෙන්නේ? උඹ හිතපන් ඔය පාඩම් නොකර ඉන්නකොට කියලා බැනලා නැද්ද? පසපැතර ඉරේලිය වැටෙනකන් නිදා ඉන්නකොට කෙල්ලන්ට එහෙම බයිනව ඇවිල්ලා කොස අතේ තියාගෙන. දැන් මේ දර්ශනේ සිහි කරන්නකෝ. දොරටුව හිට ගන්නවා මෙහෙම. දැක්කහම ඉතින් අය මොන නිදිමතද නේ? සමහර කොල්ලෝ ඉන්නවා අම්මා කතා කරනවා 10 15 සැරේ අම්මා කෝල් කරනවා අවුලන්නේ සයිලන්ට් දානවා නිකන් ඉන්නවා. හැබැයි සරුවාංගේ අලු වෙලා පිච්චිලා යනවා. වැටෙනවා තාත්තා කියන. එක්ක අප්පච්චි කියලා වැටෙනවා. කරන්ට් එක වදිනවා වගේ වෙනවා. ඊටාම ගෞරවයෙන් තමයි කතා කරන්නේ. අප්පච්චි. ආරේ ඇහෙනවා සද්ද පූජාව. මතක තියාගන්න විශේෂයෙන් කෙල්ලෝ. මේ මෙහෙම හිටියට මම දන්නවා උඹලා ගෙවල් වල ඉන්න විදිය. ඔව්. ආබේ අම්මා තාත්තා එක්ක හරි ආදරෙන් ලෙන්ගතු ඉන්න දුවලත් ඉන්නවා. කොල්ලොත් එහෙමයි එහෙමයි ඉන්නවා. ඒ දරුවන්ට අද හදිස්සි වෙන්න ඕන ගෙදර යනකම්. නිකමට හිතලා තියෙනවද අම්මා මැරුණොත් තාත්තා නැති වුණොත් තාත්තා මැරුණොත් මට මොකද වෙන්නේ කියලා? ඔයගලන්ට මොකද වෙන්නේ කියලා හිත නිකන් උපකල්පනයක් කරන්නකෝ. මේවා හිතන්න ඕන. මේවා මේ අසුබ දේවල් හොඳ නැති දේවල් කියලා ඒ මහා බූරුව තමයි එහෙම කල්පනා කරන්නේ. මම දැකලා දැන් සමහර උන් දැන් මේ මරණයක් ගැන කතා කරන්න කැමති නෑ. ඇක්සිඩන්ට් එකක් ගැන කතා කරන්න. ඒ කියන්නේ උන්ට මේවා වෙන්නේ නෑ. දැන් අපි කතා නොකර හිටියා කියලා නොවී තියෙයි. එහෙම තොත්තනම් වෙන්න එපා තොත්ත බබ්බු නම් වෙන්න එපා. එහෙම උන්ගේ බඩන්නේ රටට. නිකන් උපකල්පනය කරන්න අම්මා නැති වුණා කියලා ආරංචියක් Tamanට එනවා කියන්නේ. තමන්ගේ ජීවිතේ අවාසනාවන්තම පණිවිඩය නෙමෙයිද? ඒ අවාසනාව 10 ගුණයකින් වැඩි වෙනවා. එදා එද්දි අම්මලාට වැඳලා අපු නැති උන්ට. මොකද අම්මා තමන්ට උපත දුන්නු, තමන්ට ජීවය දුන්නු අම්මට අන්තිම ගෞරවයවත් කරලා නැහැ. අන්තිම ගෞරවය කරලා නැහැ. දැන් ඕක සමහරලාට නොහිතා සිද්ධ වෙන අවස්ථා තියෙනවා. දැන් උදාහරණයක් හදිස්සියේ මේ වෙන් වෙලා ගිය දෙන්නේ. හැබැයි රණ්ඩු වෙලා නැහැ. රණ්ඩු වෙලා අම්මට ගරහලා අම්මට බැනලා නම් ගෙදරින් ඇවිල්ලා තියෙන්නේ. කාලකන්ණී කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ නිසා මයි පුතේ මේකයි. උඹලා දුක් විඳිනවට උඹලා අම්මලා කැමතිත් නැහැ. උඹලාට අවංකව ආදරය කරන ගුරුවරු කැමතිත් නැහැ. උඹලා දුක් විඳිනවට කැමති නැහැ. ඒ නිසා උඹලාට ගුරුවරයෙක් අවංකව ආදරේ නම් ඒ ගුරුවරයා උඹලාට අවංකවම ආදරේ නම් උඹලාට උපදෙස් දෙන්නේ අම්මලාට තාත්තලාට වඳින්න එපා කියලා නෙමෙයි.
අම්මලා තාත්තට වඳින්න ඕනේ නැහැ. මම වැඳලත් නැහැ. ඒක අවංකව ආදරය කරන එකේ කටින් පිට වෙන එකක් නෙවෙයි. ඔක දැනෙන්නේ ඔක වුණාම අම්මා තාත්තා ඉන්නකන් දැනෙන්නේ. දැනෙන්නේ නැහැ. පිස්සුද? ඒ නිසා මගේ පන්තියේ දරුවෝ බල මගේ පන්තියේ දරුවෝ පන්තියේන හැම දවසකම ගුණධර්ම අහන්නේ. බයෝ ටිකක් ඉගෙනගෙන ගුණ ටිකක් ඉගෙනගෙන යන්නේ. මගේ නමට හරි ගරු කරලා ගෙදරින් එනකොට අම්මව හොයාගෙන ගිහින් වඳින්න ඕන. සමහරට වලං හොද හොද ඉඳී. එතෙන්ට ගිහින් ඇඳුම් වල කුණු ගා ගන්න නැතුව හරිද? අම්මට වැඳලා පුළුවන් නම් ඉඹලා එන්න අම්මව. අම්මලා බලය යකෝ මේ වැඳපු නැති කර මොකද මේ වෙලා තියෙන්නේ කියලා. සමහරට අහන්නත් ඉතින් තියෙනවා උඹට කීයක්ද ඕන කියලා ෂේප් එකේ. ඔච්චර වඳින්න ඕනේ නැහැ කීයද ඕන? සමහර අම්මලා දන්නවා ඔයගොල්ලන්ගේ ඇටි. කියන අම්මා සල්ලි ඕනේ නැහැ. එදා දිනේසර් පන්ති කේපේ ගහලා මගේ ඇඟ හිරි වටුණා කියලා.